ළමයෝ මං ගෙදර ගිහින් එන්න යනවා අම්මා. ඒක හොඳයි. අරයා එන්න කලින් මං ආයෙ එනවා. ඒක ඉතින් ඔය ළමයා කැමැත්තා. එයා දැනගන්න ඕනේ. අපි කොහොමද මේ වගේ දෙයකට ඉඩ දෙන්නේ? දැන් වෙලාව 12යි විනාඩි 35යි. අර ඊළම්දාරියත් ගේ නැති යල්ද පළල්ලේ? ඒක උඹලේ කවුද? හැබෑව. ඒක අපි කවුරුවත් නෙමෙයි. ඒ වුණාට අරු ඇවිල්ලා අපෙන් යහන්නේ. අපි බාරින් ඉන්නේ මොනවද කරදරයක් වුත් එහෙම? කවුද වක්කිය? මගේ වස්සා නානගේ ලණුවකට ගැහිලා. එහෙනම් නාන දැන් හොරකමක් පටන් ගත්තද? ජීවිතේ මගේ වස්සගේ බෙල්ලට නානගේ ලණුව දාන්න ලේසි නෑ. ඔබේ ජීවිතේ ඊටාත්ම වැදගත් දිනය ඔබේ මංගල උත්සවය ඒකත් කරලා තියෙන මේකේ ඉන්නේ උ. නොවේ. ඔබේ මංගල උත්සවයේ සියලු ඔය හිටිය වයි කිසි දෙයක් උනේ නෑ වයි යමු. අන්දමින් ඉටු කර ගැනීමට හොරාම තව ටික දෝකෙන් කතා කරලා සත්‍ය සිද්ධිය කියන්න නැතේ. තී හෝටලයක් ඔබක් ලැබිලා තියෙන්නේ. සාදර ඇරීමක්. බලමුකෝ. හේනේ වම්බටු ගස් ටික හේ ගිහි. ගොම ටිකක් දාලා වතුර ටිකක් දාන්න ඕනේ. ඔබේ මංගල උත්සවය සඳහා අවශ්‍ය උඹලා ඵලයල්ල. පහසුකම් ඊටාම පහසුවෙන් ආන්දරු මයිඩයක් කරලා තියෙන පන්සලට එන්න කියලා හවසට. මං ඇඳුමක් ඇඳගෙන පන්සලට ගිහිල්ලා එන ගමන් හේනට එන්න. ඔබේ නලලේ